මට්ටක්කුලිය කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩ 6ක් සමගයි. කොළඹ උතුරු කොට්ටාස අපරාධ විමර්ශනාංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට ආධාර අනුබල ලබා දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද හිදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මෙලෙස ඝාතනය කිරීමට උත්සාහ කර තිබුණේ අන්තෝනි චාල්ස් නොහොත් මහවත්තේ චලා නැමැති පුද්ගලයායි. ඔහු පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් 3 හිවත් ධාතු කැටේ ලකුණු යටතේ ඉදිරිපත් වී තිබෙනවා. මහවත්තේ චලා නැමැත්තා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රූපන් ඇතුළු කොළඹ ප්‍රධාන ගණයේ සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. එන්මෙන්ම ඔහු නොයෙකුත් අවස්ථාවලදී ඔවුන්ට උදව් උපකාර කර ඇති බවටද අනාවරණය වී තිබෙනවා. කොටහේන 16 වන පටුමගේදී මෝටර් රථයකින් හඹා ගොස් පෝකුඩු කන්නාගේ කෝලීකු කොඩු සෙල්විගේ පුතුන් වන පළනි රිමෝෂන් ශිරන් හා කැනිස්ටන් විසින් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව මහවත්තේ චලා නැමැත්තාද අත්අඩංගුවටගත් බවයි වාර්තා වන්නේ. වෙඩික්කරුවන් පැමිණි රථය කුලී පදනම මත ලබා දෙන රථයක් වූ බැවින් මොහුද එම කාල සීමාව තුළදී අදාළ මෝටර් රථය භාවිතා කර තිබීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණා. පළනි රිමෝෂන් විසින් දික්පිටිගොඩ ලහිරු වෙත මහවත්තේ චලා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඒ පාවාදීමක් සිදු කිරීම හේතුවෙන් ඇති වූ විරසකයක් මතයි. අත්අඩංගුවටගත් වෙඩික්කරු බවට හඳුනාගත් පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු හිටපු යුද හමුදා සමාජිකයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අත්අඩංගුවටගත් සෙසු සැකකරුවන් තුදෙනා කැලණිය හා මට්ටක්කුල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. අත්අඩංගුවටගත් සැකකරුවන් 4 දෙනාගෙන් එක් සැකකරුවෙකුට එසෙත් නොමැතිනම් වෙඩික්කරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. සෙසු සැකකරුවන් තුදෙනා විෂ මාත්‍රාවේ පනත යටතේ දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.